සාදරයෙන් පිළිගන්නවා විසේකුරුල්ල ඔෆිසියල් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මගේ බයිසිකලේ බැටරිය ගැන වීඩියෝ එකක්. ඉතින් කට්ටිය මගෙන් අහලා තිබ්බ බයිසිකලේ බැටරිය මොකද්ද? බැටරිය ප්‍රයිස් කොහොමද? බැටරිය වෝල්ට් ගාන කීයද කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මේ සේරම ගැන කතා කරනවා. ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට මන් දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. මෙන්න මේක ඇතුලේ තමයි යාළුවනේ බැටරිය තියෙන්නේ. ඉතින් යාළුවනේ මේක මම හදලා තියෙන්නේ මේ යකඩ පට්ටම් එකතු කරලා පෙට්ටියක් හදාගෙන තියෙන්නේ. මේක හදාගත්තේ මම වෙල්ඩින් වැඩ කරන තැනකට දීලා යකඩ පට්ටම් වලින් හදපු පෙට්ටියක් තමයි තියෙන්නේ. මේක ඇතුලේ තමයි තියෙන්නේ යාළුවනේ අපේ බැටරිය. මේක මම දොරක් දාලා අරින්න වහන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඕනලාට බැටරිය එළියට ගන්න පුළුවන් විදිහට ඉබ්බෙකුත් දාලා යාළුවනේ තියෙන්නේ. එහෙනම් යාළුවනේ අපි මේ දොර අරගෙනම බලමු. ඕගොල්ලන්ට පේනවා ඇති යාළුවනේ මම මේ ස්පොන්ජ් කෑල්ලක් තියලා තියෙනවා. ඒ ස්පොන්ජ් කෑල්ල තියලා තියෙන බැටරිය එහෙම හෙල්ලිලා යකඩ කෑලි වල වදින එක නවත්ත ගන්න. ඉතින් යාළුවනේ මේ කළු පාටට පේන්න තියෙන බැටරිය දූවිල්ල පොඩ්ඩක් බැඳලා තියෙනවා. මම මේ ක්ලිප් දෙකක් ගහලා තමයි බැටරිය හයි කරගෙන තියෙන. මේ ක්ලිප් දෙකත් ගලව ගන්න පුළුවන් අපිට ඕන වෙලාවකට. ඉතින් යාළුවනේ මම මේ බැටරිය charge කරන්නේ මේකෙන් ගලවලා එළියට අරගෙන. ඒක තමයි මම මේ ක්ලිප් දෙකක් දාලා තියෙන්නේ. දැන් අපි එහෙනම් මේ ක්ලිප් දෙක ගලවලා බැටරිය එළියට අරගෙන බලමු බැටරිය කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මේ බැටරියට හයි කරලා තියෙන ක්ලිප් දෙක ගලවන්නේ. ඕගොල්ලෝ බලා ගන්න. මම මේ රතුයි කළුයි වයර් දෙකක් දාලා තියෙන්නේ හෝන් එකේ වයර් දෙක. ඒ දෙක ක්ලිප් දෙකට හයි කරන්න මේ මට අමතක වුණ හින්දා තමයි මම ඔහොම දාලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේක තමයි බැටරිය. මම මේක ගලවලා දැන් එළියට ගත්තා. එහෙනම් අපි මේ බැටරිය ගැන වැඩි විස්තර දැන් කතා කරමු. ඉතින් යාළුවනේ මේ බැටරිය ගාන ගැන කතා කළොත් ඕගොල්ලන්ට පේනවා ඇති මේ බැටරියම ගහලා තිනවා බැටරිය ගාන 5900යි කියලා. මේ බැටරිය මෙච්චර ගණන් වුණ හේතුවත් මම කියන්නම්. මේ බැටරිය මෙච්චර ගණන් වුණේ මේ බැටරියට අවුරුද්දක වොරන්ටියක් එක්ක තමයි එන්නේ. මීට වැඩිය ගාන අඩු මේ જાතියෙන් බැටරිත් තියෙනවා. හැබැයි ඒවට වොරන්ටි හම්බ වෙන්නේ නැහැ. මේ බැටරිය 5900යි. මේකේ වොරන්ටි තියෙන හින්දා වොරන්ටි නැති බැටරිය තියෙනවා 3500ත් 4500 ගානකට ගත්ත හැකි. මේ උපරිම වුණොත් 5000ක් වගේ තමයි වෙන්නේ. මම මේකේ වොරන්ටි තියෙන එක ගත්තේ කෝකටත් හොඳ හින්දා. ඉතින් යාළුවනේ මේ බැටරි වලට කියන නම තමයි UPS බැටරි. UPS බැටරි කියන්නේ මේක අර මේ බෑකප් UPS වලට දාන බැටරිය. ගොඩක් කම්පියුටර් වලට තමයි UPS එක පාවිච්චි කරන්නේ. ඔය ලයිට් කපන දවස් වලට නම් මේ ගෙදර ලයිට් වලටත් ගන්නවා සමහරව ඒ UPS. ඉතින් යාළුවනේ මේ බැටරිය වෝල්ටේජ් එක වෝල්ට් 12යි ඇම්පියර් 7ක බැටරියක්. අපිට ගොඩ වෙලාවක් මේ බැටරියෙන් ලයිට් පාවිච්චි කරගන්න පුළුවන්. මගේ බයිසිකලේ ලයිට් 100ක් තියෙනවා යාළුවනේ. ලයිට් 100ම මට පැය 4ක් විතර එක දිගට දුවාගත්තයි මේ බැටරියෙන්. යාළුවනේ මේ බැටරිය ෆුල් charge වෙන්න මහ වෙලාවක් යන්නෙත් නෑ. ඉතින් යාළුවනේ මේ බැටරිය මම සතියකට එකපාරක් අනිවාර්යෙන්ම charge කරනවා. බැස්සත් නැතත් මම අනිවාර්යෙන්ම charge කරනවා. ඉතින් මේ බැටරිය ෆුල් charge වෙන්න මට නම් යන්නේ මගේ chargerෙන් charge කරද්දි පැය එකමාරක් පැය දෙකත් අතර කාලයක්. මගේ charger එක ගැනත් ඕගොල්ලන්ට වීඩියෝ එකක් ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒක ගැනත් වීඩියෝ එකක් ඕගොල්ලන්ට අරගෙන එන්නම්. මගේ චාර්ජරේ ඇත්තම කිව්වොත් මං හදාගත්ත චාර්ජරයක් තියෙන එක. ඒකත් හැදුවේ මං UPS එකකින්මයි. කඩේ ගන්නත් තියෙනවා ඕගොල්ලන්ට චාර්ජර්. හැබැයි ටිකක් ගණන් ඒ චාර්ජර්. ඊට වඩා හොඳයි මම නම් කියන්නේ චාර්ජරයක් ගෙදරදීම හදාගන්න එක.
ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට චාර්ජරේ වීඩියෝ එකක් ළඟදී ඕන නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. චාර්ජරේ වීඩියෝ එක මම දාපු ගමන් බලන්න අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like කරන්න. තවත් මගේ බයිසිකලේ ඕන වීඩියෝ තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්න.